බයිනවා මේ අයියේ පොඩ්ඩක් ඉන්න තාම මහරකට ආවේ නෑ වාඩි වෙන්නකෝ අනේ දැන් මම බයිනවා ඒකයි වාඩි වෙන්න සමනලයා කොහෙද යන්න හදන්නේ? මේ නෑ මම ඉස්සරහා බහින්නේ ඒක නෑ පොඩ්ඩක් කොහොම ඉන්නකෝ මේ ඔහේ දැන් මාව දැකපු වෙලාවෙ ඉඳලම නංගි කිය මට ලව් කරන්න දෙයිද දැස්ටි උනේ ප්‍රශ්න අහනවා. දැන් ප්‍රශ්න අහනවා. ප්‍රශ්න ඔව් මොකක්ද අහන ප්‍රශ්නේ මම මොකක්ද අහලෝ ලව් කරන්නවත් දන්නේ නැද්ද? මුලින්ම මගේ නම අහනවකෝ. මේ ඔයාගේ නම මොකක්ද නම Immediately. ඔයා බර්ගර්ද? නෑ හොට්ටෝ. මල්ලි මම බයිනවා මල්ලි. මොන කර්මයක්ද අයියේ මේ මහරකට ආවේ නෑ තාම ඉන්නකෝ එමේ. දඟලන්න හදන්න එපා. ඔය මේ විදියටම ඉන්න ඕන. නැත්තම් මං කෑ ගහනවා උදේ මගේ අත මිරිකනවා කියලා. නෑ. හරිද? දන්නවා නේද පස්සේ එක කාන්තා හිංසනය කරන්න ගියාම හම්බ වෙන මොට පොලියන්නේ. මල්ලි මේ ප්‍රශ්න අහන්න. ඉතින් මගෙන් දැන් කල්ලු ප්‍රශ්න අහන්න නේද? ප්‍රශ්න නේද? මේ ඔයා දැන්දලාද? මොකක්ද හලෝ කෑරු ළමෙක් හමුනාම අහන ප්‍රශ්නයක් දෝක. ටිකක් වැදගත් දෙයක් කතා කරනකො. වැදගත් නේ? වැදගත් නේ. වැදගත්. මේ අර ගාසා තීරේ ඒ සටන් වලට මේ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය ලේකම් අර මෙයා හිලරි ක්ලින්ටන්ට මොනවා කියයිද දන්නේ නේද? මොකක්ද හලෝ ඒ අහන ප්‍රශ්නේ? ආදරේ විතර දෙයක් අහනවකෝ. දැන් අර මේ උතුරු කොරියාවේ දිගුදුර මිසයිල් වලට ඒ චාවේස් මුගාබේ බූත්‍රෝස් ගාලි කොන්ඩලීසා රයිස් එක කතා කරලා මොකක්ද සෙටල්මන්ට් එක ඒද දන්නේ නේද? කන්ඩක්ටර් මං ඉස්සරහ බහිනවා. නෑ ඉන්න බහින්න එපා. මේ නංගි දැන් ඉන්දියාවේ මන්මෝහන් සිං මේ දැන් දැන් කලාපීය ගෝලීය උණුසුම තියෙනවානේ. කොන්දොස්තර මල්ලේ. පොඩ්ඩක් ඉන්නකෝ. ඒක ඉස්සරහ බහිනවා මං. ඇයි මොකද දැන් ඉමි යමීද දැන් ඈ පොඩ්ඩක් ඉන්න. කන්ඩක්ටර් මං ඉස්සරහ බහිනවා. ඉන්න. අර ප්‍රශ්නයකට කතා කරන්නේ නැද්ද ඉන්දියාවේ? මොන කරදරයක් ඉස්සරහ ඒ මම මේ ඉස්සරහ කියලා බයිනවා යෝ වැදගත් කතාවක් කතා කරන්නේ. මේ ඉස්සරහ බයිනවා මේ ඉන්නකෝ පොඩ්ඩක් අපි ප්‍රශ්න දෙකක් තුනක් කතා කරමු වැදගත් ඒ. මේ මොකක්ද අප්පා මේ අනේ පිටිමුත්ත වගේ ඇඟ තමයි අයියෝ එනවා අපිත් එක්ක ඒගොල්ලෝ වැදගත්. අනේ අයියේ ඈ ඕගොල්ලන්ට ග්‍රවුන්ඩ් එකක් දැක්කම පන්නේ නේ ඈ මුත්තු හදනවා නේද දඬවලා අපෝ කන්න හොස් එක දිනවද කියලා මල්ලි මේ පොඩ්ඩක් ඉන්නකෝ. මල්ලි මේ තියෙන්නේ මගේ පර්ස් එක. තියන්ත හරිද? මල්ලි මේ තියෙන්නේ අර කෙල්ලගේ පර්ස් එක මල්ලි. මල්ලි දැන් බලන්න ඔයාගේ පර්ස් එක තියෙනවද කියලා. මම දැක්ක නිකන් බදාගෙන වගේ වහිනවා. මචං මගේ හොස් එක දාලා මල්ලි නමත් දැන් කියන්නකෝ ග්‍රවුන්ඩ් එකක් දැක්කාම කාටද සීන දෙන්නේ කියලා.